ආයුබෝවන්. ඔන්න ඉස්කෝලේ නිවාඩුව පටන් ගන්නවත් එක්කම රසම රස කෑමක් අරගෙන තමයි ආවේ. නිවාඩු කාලේ හදන්න පුළුවන්. පැණි නෙල්ලි. ඒකට මම ගත්තා රට නෙල්ලි. මේ බලන්නකෝ. මේ නෙල්ලි මට හම්බුනේ මගේ යාළුවෙක්ගෙන්. ඉතින් මම ඒක තියාගත්තා මේ රසම රස කෑම හදන්න. ඊට පස්සේ පිරිසිදු වතුර එකක් අරගෙන මම නෙල්ලි ටික දාලා මෙන්න මේ විදිහට හොදගත්තා. ඉස්කෝල නිවාඩුවත් නිසා ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ පුංචි පැංචෝ එකට එකතු කරගෙනම මේ රසම රස කෑම හදන්න. ඊට පස්සේ මේ හොදගත්ත නෙල්ලි ටික මම වෙනම භාජනයකට අරගත්තා. මේ තියෙන්නේ දැන් තියෙන්නේ ඉතින් හදන්න තමයි. භාජනයක් අරගෙන මේ භාජනයට නෙල්ලි ටික දාලා සීනි ටිකක් මම දැම්මා රස ඕන විදිහට. ඊට පස්සේ මේක මම ලිපේ තිබ්බා. ලිපේ තියලා ටිකක් කලවම් කෙරුවා. පාට වෙනස් වීගෙන එනකොට ඔන්න මම ඒකට මට ඕන විදිහට මට රස ඕන විදිහට මිරිස් කුඩු ඒ වගේම ලුණු චුට්ටක් දාලා කලවම් කෙරුවා. දැන් ඉතින් හොඳට හැඳි ගන්න තියෙන්නේ. මොකද නැත්තම් අඩිය අල්ලන්න ඉඩ තියෙනවා. හදලා ඉවරයි. ලස්සන දුඹුරු පාට ආවට පස්සේ ලිපෙන් බාලා මෙන්න මේ විදිහට අරගන්න තමයි තියෙන්නේ. හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ගිහින් එන්නම්.